ඔයා අමු මස් විතරක් කෑවොත් මොකද වෙන්නේ? පළවෙනි දවස. මේ නොපිසු මස් හරියට රබර් වගේ. හැම කටක්ම හපන්න උත්සාහ කරද්දී ඔයාගේ හකුවලට දරා ගන්න බැරි වේදනාවක් දැනෙන්න ගන්නවා. ඔයාගේ ආමාශය ඇතුළත හරියට සුපිරි බලවත් ඇසිඩ් තටාකයක් බවට පත් වෙනවා. සතියකට පස්සේ ඔයාට ශක්තිය නිපදවන්න කිසිම සීනි ප්‍රමාණයක් නැති නිසා ඔයාගේ ඇඟ කලබල වෙලා ඇඟේ තියෙන මේදය දහනය කරන්න පටන් ගන්නවා. ඔයාට ලොකු දුර්වලකමක් කැරකිල්ලක් දැනෙනවා. ඒ වගේම ඔයාගේ දහඩිය වලින් ඇමෝනියා වගේ ගඳක් එන්න පටන් ගන්නවා. මාසෙකට පස්සේ පැරි ගණනාවක් තිස්සේ මේ රබර් වගේ මස් හපලම ඔයාගේ හකුවල මාංශ පේශී ගොඩක් විශාල වෙනවා. හැබැයි පළතුරු වලින් ලැබෙන විටමින් C නැති නිසා ඔයාගේ විදුරු මස් දුර්වල වෙලා ලේ එන්න පටන් ගන්නවා. මේක තමයි ස්කර්වි රෝගයේ පළවෙනි ලක්ෂණය. මාස 6කට පස්සේ භයානක පරපෝෂිතයන් මතුවෙනවා. අමු මස් වල හිටපු පණුවන් සහ කීටයන් බිහි වෙලා ඔයාගේ බඩවැල් පුරාම පිරීලා හිමීට ඔයාව ඇතුලෙන් කන්න පටන් ගන්නවා. අවුරුද්දකට පස්සේ ඔයාගේ වකුගඩු වලට මේ තරම් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පෙරන්න බැරි නිසා ඒවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. ඔයාගේ ලේ තද මඩක් වගේ වෙලා නහර අවහිර කරනවා. ඒ වගේම අධික පීඩනය නිසා ඔයාගේ හෘද කපාට පුපුරලා ගිහින් මුළු ශරීරයම කඩාගෙන වැටෙනවා. මස් උයනවා කියන්නේ ඒකට රසයක් එකතු කරන එක විතරක් නෙවෙයි, මිනිස් මොලේ වර්ධනය කරන්න අවශ්‍ය ශක්තිය නිදහස් කරපු එකයි. පරිණාමයෙන් අපිට ගින්දර ලැබුණේ නිකම්ම නෙවෙයි.